අපි කරන්න යන්නේ 13 5 අභ්‍යාසයේ 4 වෙනි ප්‍රශ්නේ. 4 වෙනි ප්‍රශ්නේ මෙන්න මෙහෙම දීලා තියෙනවා. බිස්කට් අඩංගු පෙට්ටියක ඇති බිස්කට් වල ස්කන්ධය 75යි ග්‍රෑම් ලෙස සඳහන් වී ඇත. එහෙනම් බිස්කට් අඩංගු පෙට්ටියක ඇති බිස්කට් වල ස්කන්ධය. බිස්කට් වල ස්කන්ධය අපිට දීලා තියෙනවා සමානයි 75යි ග්‍රෑම් කියලා. එහි බිස්කට් 12ක් අඩංගු වේ. බිස්කට් කීයක් තියෙනවද? බිස්කට් තියෙනවා 12ක්. බිස්කට් ප්‍රමාණය 12ක්. එහි බිස්කට් 12ක් අඩංගු වේ නම් බිස්කට් එකක ස්කන්ධය හොයන්න කියලා කියන්නේ. බිස්කට් ඔක්කොගෙම තියෙනවා 75ක්. බිස්කට් තියෙනවා 12ක්. එහෙනම් අපෙන් අහන්නේ බිස්කට් එකක ස්කන්ධය. ඒක හොයන්න අපි මේ බිස්කට් සම්පූර්ණ බිස්කට් වල ස්කන්ධය 75යි ග්‍රෑම් බෙදනවා බිස්කට් ප්‍රමාණයෙන්. බිස්කට් ප්‍රමාණය 12යි 75යි 75 12න් බෙදන්න තියෙනවා. දැන් සුළු කරමු 75ට 12 ඒවා 12 වරක් 6 72යි 3ක් ඉතිරි. බිංදුවක් ගන්නවා මෙතනින් දශම තිතක් තියලා 12 වරක් 2යි 12 වරක් 2 24යි දෙවරක් 12 24යි 30න් 24ක් අඩු වුණා 6යි. තව බිංදුවක් ගන්නවා අපි මෙතෙන්ට. බිංදුව 60ට 12 ඒවා 5යි 12 වරක් 5 60යි බිංදුව. මේ විදිහට පිළිතුර ගන්න පුළුවන් 6.2.5යි ග්‍රෑම් කියලා. මිලිග්‍රෑම් වලින් ගත්තොත් 6250යි මිලිග්‍රෑම් කියලා. අපිට මේක ස්කන්ධය හොයන්න ග්‍රෑම් වලින්ද මිලිග්‍රෑම් වලින්ද කියලා අහලා නැහැ. ඒකින්ද අපිට මේ දෙවිදිහටම උත්තරේ තියන්න පුළුවන්. අපි දැන් බලමු 5 වෙනි ප්‍රශ්නේ 13 5 අභ්‍යාසයේ 5 වෙනි ප්‍රශ්නේ. ඒකෙදි අපිට දීලා තියෙනවා එක සමාන බිස්කට් 306ක මුළු ස්කන්ධය 3යි කිලෝග්‍රෑම් 978යි ග්‍රෑම් වේ කියලා. බිස්කට් තියෙනවා 306ක්. ඒ බිස්කට් වල ස්කන්ධය දීලා තියෙනවා 3යි කිලෝග්‍රෑම් 978යි ග්‍රෑම් කියලා.